යාළුවනේ මම පහුගිය දවසක Facebook එකේ දැක්කා එක්කෙනෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා ඔයාලගේ බිස්නස් එක පටන් ගන්න හෝ කරගෙන යන්න තියෙන ලොකුම ප්‍රශ්නේ මොනවද කියලා. ඒකට වැටලා තිබ්බ කමෙන්ට්ස් දැක්කම මට හිතුණා ලංකාවේ ඔන්ලයින් බිස්නස් කරන 90%ක්ම විතර ඉන්නේ මාරම ලොකු ප්‍රායෝගික ප්‍රශ්න ටිකකට හිර වෙලා කියලා. ගොඩක් අය කියලා තිබුණේ බිස්නස් පටන් ගත්තා පේජ් හැදුවා හැබැයි කිසිම ඕඩර් එකක් එන්නේ නැහැ කස්ටමර්ස්ලා නැහැ කියලා. සමහර අයගේ බඩු ගෙදර ගොඩ ගිහිල්ලා. ඒ නිසාම මම තීරණය කළා ඔයාලා හැමෝටම මුහුණ දෙන්න වෙන මේ ප්‍රධාන ගැටලු 4 ගැන වීඩියෝ මාලාවකින් කතා කරන්න. පළවෙනි මාතෘකාව ඔන්ලයින් බිස්නස් එකකට ඕඩර්ස් එන්නේ නැති ප්‍රශ්නය. දෙවෙනි මාතෘකාව අතේ මූලික ප්‍රාග්ධනය එහෙම නැත්නම් කැපිටල් එකක් නැති ප්‍රශ්නය. තුන්වෙනි මාතෘකාව බඩු අඩුවට ගන්න තොග වෙළඳපොළවල් එහෙමත් නැත්නම් හෝල්සේල් මාකට් හොයා ගන්න හැටි. හතරවෙනි මාතෘකාව බිස්නස් එකක් පටන් ගන්න තියෙන බය සහ මයින්ඩ්සෙට් එක හදා ගන්න හැටි. ඉතින් මේ වීඩියෝ මාලාවේ පළමු පියවර විදියට අපි අද කතා කරන්නේ හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන ඔන්ලයින් බිස්නස් එකකට ඕඩර් එන්නේ නැති ඇයි සහ සතයක්වත් වියදම් නොකර ෆ්‍රී කස්ටමර්ස්ලා ගන්නෙ කොහොමද කියලා මාතෘකාව ගැනයි. පළමු පියවර නිෂ්පාදනය නෙමෙයි විසඳුම විකුණන්න. අපි කරන පළමු වැරද්ද තමයි පේජ් එකේ ටී-ෂර්ට් එකක් රුපියල් 1500යි ඕන අය ඉන්බොක්ස් එන්න කියලා පින්තූරයක් විතරක් දාන එක. මිනිස්සු ඒවට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඔයා කරන්න ඕනේ ඒ නිෂ්පාදනයෙන් පාරිභෝගිකයාට ලැබෙන වටිනාකම එහෙමත් නැත්නම් වැලියු එක පෙන්වන එක. උදාහරණයක් විදියට ඒ ටී-ෂර්ට් එක ඇඳලා ලස්සනට යන කෙනෙක්ගේ රීල් එකක් හෝ ෂෝට් වීඩියෝ එකක් හදන්න. සුවඳ ඉටිපන්දම් බිස්නස් එකක් නම් ඒක නිදන කාමරේ පත්තු කරලා තියේදී දැනෙන නිදහස මානසික සහනය වීඩියෝ එකකින් පෙන්වන්න. මිනිස්සු මිලදී ගන්නේ භාණ්ඩය නෙමෙයි. ඒ භාණ්ඩයෙන් ලැබෙන හැඟීම. දෙවෙනි පියවර තමයි සල්ලි නොදී ෆ්‍රී කස්ටමර්ස්ලා ගන්න ක්‍රමය. දැන් අපි බලමු සල්ලි දීලා බූස්ට් කරන්නේ නැතුව කොහොමද මුලින්ම රීච් එකක් ගන්න කියලා. පළමු ක්‍රමය තමයි පැකින් වීඩියෝස් සහ behind the scenes. ඔයාලට ලැබෙන පළමු ඕඩර් එක හරි නැත්නම් ඔයා බඩු පැක් කරන විදිය ලස්සන සින්දුවක් දාලා ෂෝට් වීඩියෝ එකක් විදියට TikTok සහ Reels වලට දාන්න. මේ වගේ වීඩියෝ වලට මිනිස්සු මාසයි. ඒ වගේම ෂෙයා වෙනවත් වැඩි. දෙවෙනි ක්‍රමය තමයි Facebook groups. ඔයාගේ නිෂ්පාදනයට අදාළ ලංකාවේ තියෙන විශාල Facebook groups වලට එකතු වෙලා ඔයාගේ නිෂ්පාදනයේ තියෙන වටිනාකම ගැන පෝස්ට් දාන්න. හැබැයි නිකන් ලින්ක් එක විතරක් දාලා ස්පෑම් කරගන්න එපා. මිනිසුන්ට උදව්වක් වෙන විදියට ලියන්න. තුන්වෙනි පියවර තමයි නිවැරදි කස්ටමර්ස් කෙයා සහ ෆලෝ අප්. සමහර අයට කස්ටමර්ස්ලා ඉන්බොක්ස් එනවා. ප්‍රයිස් ප්ලීස් කියලා. හැබැයි ඊට පස්සේ ඕඩර් එකක් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඔයා රිප්ලයි කරන්න ප්‍රමාද වෙනකොට කස්ටමර් වෙන තැනකට යනවා. ඒ වගේම ගණන් ආපු ගමන් නිකන් රුපියල් 1500 කියලා මැසේජ් එකක් විතරක් දාන්න එපා. සුබ දවසක්. මේක 100% ප්‍රීමියම් කොටන් වලින් හදපු එකක්. එයාට ගැලපෙන සයිස් එක මොකද්ද වගේ සුහදශීලව කතා කරන්න. මුලින්ම ආපු කස්ටමර්ට හොඳ සර්විස් එකක් දුන්නොත් එයා තව 5 දෙනෙක්ට ඔයා ගැන කියනවා. ඉතින් මේ සරල පියවර ටික අදම ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකට පාවිච්චි කරලා බලන්න. සල්ලි නෑ කියලා ඔයාගේ බිස්නස් හීනය අත්හැරලා දාන්න එපා. අපේ මේ වීඩියෝ මාලාවේ ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු අතේ සල්ලි නැතුව zero investment එකකින් බිස්නස් එකක් පටන් ගන්න කොහොමද කියලා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් දැන්ම ෂෙයා කරලා channel එක subscribe කරන්න. හැමෝටම ජය වේවා.